පසුගිය දිනවල දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පුත්තලම දිස්ත්‍රික්කයේ නවගත්තිගම ප්‍රාදේශීය සභාවේ තරණගහවැල ප්‍රදේශයේ රජවිගම පාලම ආශ්‍රිත ප්‍රදේශය සෝදා යාම නිසා ගමනාගමනය සම්පූර්ණයෙන්ම අඩාල විය. මේ හේතුවෙන් පීඩාවටපත් රජවිගම සහෝදර ජනතාවට සවියක් වෙමින් ගම්පහ දිස්ත්‍රික් ජායල ආසන සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆ්නි සහෝදරයා, ජායල නගර සභාවේ සභාපති රොෂාන් නෝනිස් සහෝදරයා, ජායල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසාද් නිරෝෂන් අප්පුහාමි සහෝදරයා, වත්තල ප්‍රාදේශීය සභාව හා ජායල වත්තල තරණගහවැව ආදී ප්‍රදේශයන්හි 200ක පමණ ස්වේච්ඡා පිරිසක් එක්ව දියත් කළ මෙහෙයුමේ රූගත කළ දර්ශනයි ඔබ මේ දකින්නේ. ගාන තියෙන බුර මේක ඉන්න මුට්ට කරේ ගහන යනවා. කරේ ගහන යනවා කිව්වද? ඔව්. පොඩක් ඉන්න යන අය අදින්න බා. යන්න.
පසුගියදා ඇති වූ ස්වාභාවික ආපදා තත්ත්වය හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශයටපත් වූ නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තරුණ ගහවැව ප්‍රාලම යලි පිළිසකර කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් මේ වන විට ආරම්භ කර ඇත. මෙම පාලම නවගත්තේගම පාසලට දරුවන් ගමන් කරන ප්‍රධාන මාර්ගයක පිහිටා ඇති බැවින් එය විනාශ වීමෙන් පාසල් දරුවන්ගේ ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබුණි. මෙම පිළිසකර කිරීමේ කටයුත්ත සඳහා ජායල සහ වත්තල සහ තරුණ ගහවැව ජනතාව සිය සහෝදරත්වයේ දෑත් දිගු කර ඇති අතර ජායල ප්‍රාදේශීය සභාව සහ ජායල නගර සභාව ඒ සඳහා පූර්ණ සහයෝගය ලබා දෙයි. මෙම අවස්ථාවට ජායල පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆ්නි ප්‍රනාන්දු, ජායල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසාද් නිරෝෂන් අප්පුහාමි සහ නගර සභාවේ සභාපති නෝනිස් යන සහෝදරයන් එටුළු ජායල, වත්තල සහ තරුණ ගහවැව ජනතාව විශාල පිරිසක් සහභාගී වී සිටිති. මෙහිදී අදහස් දක්වමින් සහභාගී වූවන් ප්‍රකාශ කළේ රටට බලපාන මෙවැනි පොදු ව්‍යසනයන්ගෙන් ගොඩ ඒමට රජයට පමණක් තනිව ක්‍රියා කළ නොහැකි බවයි. එබැවින් මෙහි පැමිණ සිටින නිලධාරීන් සිය නිල මට්ටමින් ඔබ්බට ගොස් පුරවැසි වගකීමක් ඉටු කිරීමේ අරමුණින් මෙම මෙහෙයුමට එක්ව සිටින බව ඔවුහු වැඩිදුරටත් අවධාරණය කළහ. නවගත්තේගම ප්‍රාදේශීය ලේකම්තුමිය එතුළු නිලධාරී මණ්ඩලයේ සහ තාක්ෂණික නිලධාරීන්ගේ මඟ පෙන්වීම සහ උපදෙස් මත මෙම වැඩ කටයුතු සිදු කෙරේ. දින 3ක විශේෂ මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය අවසානයේ පාලම සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ජනතා අයිතියට පත් කිරීම මෙහි අරමුණයි. කවුද සර්? මීඩියා කරුත් එන්නේ නැද්ද? දැක්කේ නෑ. දැන් මේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ගංවතුර හේතුවෙන් ආපදාවට ලක් වූ මීයෝය හරහා බැඳී රජවිගම පාලමේ යලි පිළිසකර පිරීමේ අවසන් අදියරේ දර්ශනයි.